ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද කියලා අර විනයදරයන්ගෙන් කෙනෙක් ජේසුස් වහන්සේගෙන් අහද්දී එයා බලාපොරොත්තු වෙන්නේ නැති ජේසු කියයි කියලා දසපනතින් එක වාක්‍යයක් අරගෙන මේ තමයි ශ්‍රේෂ්ඨතම ආඥාව කියලා. එහෙමත් නැත්නම් හීබ්‍රු මිනිස්සු ජුදා මිනිස්සු තමන්ගේ ගෙවල් වල උළුවස්සේ ගහගෙන හිටිය අර ෂෙමා ඊශ්‍රායෙල් කියන පදය or listen Israel කියලා ද්විතීනිදි සංග්‍රහයේ තියෙන වචනය කියයි කියලා හිතන්නට ඇති. නමුත් ජේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨතම ආඥාව කියලා අහපුවම ආඥා දෙකක් සුදු බයිබලයෙන් අරගෙන දෙනවා. ඒ තමයි ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු ආත්මයෙන්ම, ඔබේ මුළු බුද්ධියෙන්ම, ඔබේ මුළු වීරයෙන්ම ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. අර ද්විතීනිදි සංග්‍රහයේ ෂෙමා ඊශ්‍රායෙල් කියන වගන්තිය 6:5 එතනින් අතර නොවි ජේසුස් වහන්සේ එකතු කරනවා. ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න. මේ දෙකම සුදු බයිබලයේ තිබෙනවා. මේ දෙකම සුදු බයිබලයේ තිබෙන නීති 613න් දෙකක්. නමුත් මේ දෙක එකතු කරලා ජේසුස් වහන්සේ අපිට උගන්වනවා. එකම කාසිය දෙපැත්ත වගේ තමයි ප්‍රේමය කියලා කියන්නේ. දෙවියන් වහන්සේට විතරක් ආදරය කරමින් අපිට සහෝදරයට වෛර කරන්නටත් බෑ. ඒ නිසා මදෑම්බර සොයුරිනි මේ චතාරික කාලේ අපි පුරුදු වෙමු අපේ ජීවිතේ තවදුරටත් දෙවියන් වහන්සේට ආදරේ මං ජේසුගේ ජේසු මගේ ජේසු මට ආදරේ කියන තැනකට ආගම සීමා නොකර මහ පොළවට එන්න. සුබාදහමට සතාසීපාවට පවා ආදරය කරන සතුරාට පවා සමාව දෙන ඔබට පීඩා කරන්නට ආඥා කරන තැනකට ඔබේ ආගම අරගෙන එන්න. ඒ තමයි සැබෑ කිතුණු දහම. ජෙස්පේට